ආයිබෝන් සුබ දවසක් වේවා. පොතකින් වදනක් තුලින් නැවතත් අපි ඔබ ඔබගේ නිවසේ ගෙමිදුලක් තිබෙනවා. ඕනෑම කෙනෙකුගේ නිවසේ ගෙමිදුලක් තිබෙනවා. සත්තු නිවාසයක වාසය කරන කෙනෙකුට ඇරුණකොට අනිත් සෑම කෙනෙකුගේම නිවසේ කුඩා හෝ ඉඩකඩක් මිදුලක් හැටියට වෙන් වෙලා තිබෙනවා. ඉතින් මේ මිදුල ඉතාම ක්‍රමවත් ලබා ගන්න අපි හැමෝම උනන්දු වෙනවා. හැමදාම අතුගාල මල් පෙරවල මල් පෙරවල මල් පොට්ටියක් දෙනවා කියලා කනකොන අපල බොහොම අලංකාර විදිහට මේ මිදුල ලබා ගන්න හැම කෙනෙක්ම Tamanta තියෙන මිදුල ලස්සන තියාගන්න උත්සාහ කරනවා. ඉතින් මේ මිදුල එහෙම ලස්සනට තියාගන්න සකස් කරන්න වෙහෙසෙන්නේ නැතුව අපි කොහේ තියෙන්න ඇවිල්ලා තියෙනවා මොකද වෙන්නේ? දින කීපයක් යනකොට කොළරොඩු වලින් පිරිච්ච උවල් පළ හැදිච්ච අක්‍රමවත් අප්‍රසන්න භූභාගයක් හැටියට මේ ගෙමිදුල ඔබට දකින්නට පුළුවන්. එවිට ඒ නිවැසියන්ටත් ඒ නිවසේ ඉඳින්නට බැරි තරම් වනාන්තරයක් බවට මේ මිදුල පත් වෙනවා. ඉතින් සෝබාදහමේ හැටි එහෙම තමයි. නමුත් සෝබාදහමට ඉඩ දීලා අපි සිටිය යුතුයි කියලා කවුරුත් හිතන්නේ නැහැ. අපේ මිදුල අපි සකස් කරගන්නවා. හැමදාම දුරනවා, වනපැල කරනවා, තනකොළ කපනවා, ඒ ආදී වශයෙන් ලස්සනට මිදුල තියාගන්න උත්සාහ කරනවා. අපේ හිත මෙන්න මේ වගේ. අපේ සිත අපි නිරන්තරයෙන් සකස් කරනවා. පිරිසිදු කරගන්න. යහපත් ගුණධර්ම එකතු කරගන්න. මොකද දේවල් ඉගෙන ගන්න. සිරිත් දුරිත් දකින්න. එහෙම වුණාම තමයි අපේ හිත ලස්සන වෙන්නේ. හොඳ ලස්සන හිතක් ඇති වෙන පුද්ගලෙක් සමාජයට අන් අයට හැම කෙනෙකුටම ගලදායක ප්‍රසන්න පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් සිත පිරිසිදු කර ගැනීම අර විදියම තමයි. අපි මේක නොකර හිටියොත් අර මිදුලේ වල්පන වැවෙනවා වගේ සිතේ හැම අවස්ථාවකම වල්පල තමයි කටේ. වනාන්තරය තමයි අප්‍රසන්න තත්ත්වයකට තමයි සිතපත්. ඉතින් පොත් ගැන කතා කරන අපේ වැඩසටහනේ ඇයි මේ මිදුලක් ගැන කතා කරන්නේ? ඒකට දෙන්නට පුළුවන්. අද මේ කතා කරන්නට යන පොත පිළිබඳව යම් භූමිකාවක් අද මා තෝරාගත් කෘතිය මහාචාර්ය ලියනගේ අමරකීර්ති චූරිගේ කැලලි කාලෙක තියෙන මෙන්න මේ කෘතිය. මේ කෘතිය 2024 අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී අවසාන පොත් 5 අතරට එකතු වුණු කෘතිය. ඉතින් මේ කෘතිය ගැන සලකනකොට මෙහි ප්‍රධාන චරිතය තමයි දීපිකා. ඒ වගේම තවත් චරිත කීපයක් තිබෙනවා. සමන් දයාවංශ, ඒ වගේම මහාචාර්ය බස්නායක, ගිම්මානි කියලා චරිතයක් තිබෙනවා. ඉතින් මේ වගේ චරිත කීපයක් තිබෙනවා. විශේෂයෙන් මේ දීපිකාගේ චරිතය පාසල් ශිෂ්‍යාවක වශයෙන් සිටින කාලයේ සිටම ඇය විවාහ වෙලා දරුවෙක් ලැබිලා කාලයක් යනතුරු ඇයගේ නිදි වයස වෙනතුරු මේ කතාවේ ජීව වෙනවා. ඉතින් මෙහිදී විශේෂයෙන් කියන්නට ඕනේ මේ දීපිකා පාසල් ශිෂ්‍යාවක් වශයෙන් සිටින කාලයේදී
බොහෝම හැඟීම් බරිත යෞවනයේ තිබෙන හැඟීම් වලින් පරිපූර්ණ වෙච්ච ශිෂ්‍යයා. ඒ වගේම ඇය බොහොම නිදහස් චින්තනයක් සහිත කෙනෙක්. නිදහසේ සිටින්නට උවමනයි. මිනිස්සෙක් වුණාම මේ තිබෙන විවිධ සංස්කෘතික බැඳීම් ඒ වලින් තිබෙන ආදා සීමාවන් මේවා කඩා බිඳගෙන යා යුතුයි. නිදහසේ කෙනෙකුට ජීවත් වෙන්න යුතුයි කියන අදහසින් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම ඇයගේ මිතුරිය පාසලේ ඉන්න පොතපත් මිතුරිය කිම්මානේ මේ වගේ කෙනෙක්. ඉතින් මේ චරිතවල තිබෙනා වූ ස්වභාවය තමයි හැම චරිතයක් තුළම මේ සමන්දයාවන්ස කියන චරිතයේදී උඩදුරට ඊට වඩා වෙනස් චරිතයක්. බොහොම සාම්ප්‍රදායික චරිතයක්. ඔහු ගමේ විහාරස්ථානයේ තිබෙන දහම් පාසලේ ගුරුවරයෙක්. ඒ වගේම පාසල් ගුරුවරයෙක්. අවසානයේදී දීපිකාගේ දරුවාගේ ගුරුවරයා බවට පත් වෙන්නේ සමන්දයා. ඉතින් ඔවුන් අතර තිබුණේ සම්බන්ධය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමන්දයා වහන්සේගේ ඔහු මේ දීපිකාට ආදරය ප්‍රකාශ කරන්න ප්‍රමාදය. මේ ප්‍රමාදය නිසා දීපිකා වෙනත් තරුණෙක් සමග සම්බන්ධයක් පටන් ගන්නවා. ඉතින් මේ වගේ දීර්ඝ කතාවක් තමයි මේ නවකතාව. අපේ මහාචාර්යතුමාගේ මේ කතාව සම්පූර්ණයෙන්ම මම ඔබට කියන්නට උත්සාහ කරන්නේ නැහැ. ඔබ මේ කෘතිය අරගෙන කියවන්න. ඒ කියවීමෙන් තමයි ඔබට මේ මා කියන දේ වසර ගන්න පුළුවන් වෙන්නේ. මා අද කියන්නට උත්සාහ කළේ මේ නවකතාව තුළ ගොඩනගා තිබෙන චරිත. විශේෂයෙන් ලේඛකයාගේ පෞද්ගලික සමාජ දේශපාලන මතවාදය යම් චරිත කීපයක් හරහා පාඨකයන් වෙත උදාහරණයක් ඇටියට අපිට තියෙනවා. මේ නවකතාව කියවනකොට මට මතක් වුණා අපේ පැරණි නවකතා දෙකක්. ඒ තමයි පීඩා සිරිසේනන්ගේ ජයතිස් සහ රොසලි කියන නවකතාවත් මාටින් වික්‍රමසිංහගේ ලීලා කියන නවකතාව. මේ කතාව බොහොම පැරණි නවකතාවක්. ඒකයි තිබෙන ඒ ආඛ්‍යානය බොහොම වෙනස්. සම්ප්‍රදාය භාෂා ශෛලී ඕන දාගන්න කොමදේ බොහොම වෙනස්. ඒ කාලය වෙනස්. ඒ කාලෙදී බොහෝ දුරට තිබුණේ ඒ ලේඛකයන් දරන මතවාදය, සමාජ මතවාදයක්. ඔහු මේ නවකතාවේ තිබෙන චරිත ප්‍රයෝජනට ගන්න සමාජයට උදාහරණ. මේ නවකතා දෙක සම්පූර්ණ පරස්පර මතවාදයන් ඉදිරිපත් වෙන්නේ නමුත් එකම ආකෘතියක් තමයි තිබෙන්නේ. යතිස්සා රොසලින් කියන නවකතාව පීඩා සිරිසේනයන් ඉදිරිපත් කරන්නේ දේශීය මතවාදයක්. ඒ වගේම මාටින් වික්‍රමසිංහයන් ඉදිරිපත් කරන්නේ දේශීය සාම්ප්‍රදායික බහැර වෙලා අපි ලෝකයට විරුද්ධ වී ලෝකයේ තිබෙන නව ප්‍රවණතාවන් හඳුන්වන ඒ අනුව කටයුතු කියන ඒ මතවාදය තමයි ලීලානන්දේ නවකතාව ඉදිරිපත් කරන්නේ. ඉතින් මට මෙන්න මේක මතක් වුණා මේ නවකතාව කියනකොට අපේ මහාචාර්යතුමාගේ තිබෙන යම් සමාජ දෘෂ්ටියක් ඔහු මේ නවකතාවේ තිබෙන චරිත හරහා වක්තකයාට උදාහරණයක් උත්සාහ කරනවා කියන අදහස අපිට ඒ කුමක් නිසාද මේ එන හැම චරිතයක්ම මේ වීරත්වයට නම් වන චරිත සාම්ප්‍රදායිකත්වය බැහැර කරන සංස්කෘතිය බැහැර කරන ඒට රෙහිවන එය සමච්චලට ලක් කරන
ඒ වාදයට ලක් කරන චරිත තමයි මේ වීරත්වයට ගොඩ නැගෙන්නේ. දැන් සමන්දා වංශ කියන චරිතය මෙහි වීරත්වයට ගොඩ නැගෙන චරිතයක් නෙවෙයි. ඒ සාම්ප්‍රදායික චරිතය. ඒ සාම්ප්‍රදායිකත්වය තමයි සමන්දා වංශ ස්වරූප නිරූපණය වෙන්නේ. එතකොට දීපිකාගේ චරිතය, ඒ ගිම්මානිගේ චරිතය, මහාචාර්ය ආදිත්‍ය බස්නායක කියන ඒ චරිතවලින් ඒ චරිත කීපයක්ම නිරූපණය වෙන්නේ අපි මේ සාම්ප්‍රදායික පැදීම් ඉවර කරගන්න යුතුයි, මේවා කඩා පිළිගන්න යුතුයි, මේවා කිසිසේ දිගෝචර නොවන දේවල්, මේවා කම්මය, මේවා බොහොම සාම්ප්‍රදායික නැත්නම් ගෝත්‍රික අදහස් කියන හැඟීම, ඒ අදහස තමයි මේ චරිතවලින් කියන හැර දක්වන්නේ. විශේෂයෙන් මේ දීපිකා මේ හොඳම මිතුරිය තමයි ගිම්මානි. ඇය අවුරුදු 18 දී සිය දිවි හානි කරගන්නවා. ඇයගේ පියා තමයි මහාචාර්ය ආදිත්‍ය බස්නායක. ඔහු මේ නිදහස් මිනිසෙක් විදිහට ජීවත් විය යුතු කියන අදහසේ ඉන්න කෙනෙක්. අර සියලු සම්ප්‍රදායන් අයින් කර යුතුයි කියන. චන්ද්‍රාව සම්බන්ධව තියෙන විද්‍යාව, මානව විද්‍යාව, මේ වගේ දේවල් ගැන විශාල වශයෙන් මේ නවකතාවේ සාකච්ඡා වෙනවා. මම හිතන්නේ විද්‍යාව ඉගෙන ගන්න අයටත් මේ කියවන එක ප්‍රයෝජනවත් වෙනවා. මම මේ කියන්නේ වෙන එකක්. මෙන්න මේ සමාජ දැක්ම, සමාජගත කිරීම මම හිතන්නේ තරම්ම සුබදායක දෙයක් වන විදිහට අපි දැක්කේ. මගේ අදහස, ඔබේ අදහස වෙන එකක් වෙන්නත් පුළුවන්. මේ කතාව නවකතාව කියවන අනිත්‍යය අදහස් වෙනස් අදහස් වෙන්න පුළුවන්. මේක විවාදයට විරුද්ධයි. දැන් උදාහරණයක් විදිහට මෙහිදී බුදුදහම ගැන එක තැනක සඳහන් වෙනවා මම ඉතිරිපත්. ඒ බුදුදහම ගැන සඳහන් වෙන කාරණේදී අර දැන් මහාචාර්ය ආදිත්‍ය බස්නායක බොහොම විවාදයට කැමති කෙනෙක්. ඔහු ආචාර්යවරයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. නමුත් ඔහු බුදුදහම ගැන යම් ශිෂ්ටයෙක් ප්‍රශ්නයක් නගපුවාම ඒ සම්බන්ධයෙන් තර්කයක් ගොඩනගපුවාම ඒක ඉතාම උපක්‍රමශීලීව ඔහුව නිහඬ කරවෙනවා ඒ ආදිත්‍ය බස්නායක කියන මේ චරිතය. මහාචාර්ය බස්නායක සංවාදයට කැමති කෙනෙක්. ඔහු උගන්වන්නේද මනුෂ්‍ය සංවාදයට අවස්ථාවක් සොයන්නක් මෙන්. ඒ ඩිප්ලෝමාව හදාරන්නට එන වැඩිහිටි ශිෂ්‍යයන් පවා යහපත් හැදියාවෙන් යුත් සිසු දරුවන් මෙන් නිහඬව හිඳ සිටියා. කතා කරන පිරිමි දෙන්නෙක් සිටියා. ඔවුන් කතා කළේ අදාළ දේවල් නොවේ. එක්කෙනෙක් පත්තරවල ගිය ප්‍රවෘත්ති හා ඕපාදූප ජීවිත විවරණයට යොදාගත්තා. එක්කෙනෙක් මහාචාර්යවරයා උගන්වන සියල්ල ආදි කාලයේ සිටින බුදුදහමේ තිබෙන බව ගාථා කැලි කියා තර්ක කළා. ඔහු ඒ පාඨමාලාවේ ඕනෑම විෂය කරුණු බුදුදහමේ ඒ හැටියටම තිබෙන හැටි විස්තර කිරීම ශාසනයෙන් ඔහුට පැවරුණු වගකීමක්සේ සලකන බව පෙනුණා. ඔහු කතා කළේ දුඹුරු පැහැයට පුරු මහත පිරිත් නූලක් බැඳ දකුණු අත ඔසවන. ඉවසීමෙන් ඒවාට සවන් දුන් මහාචාර්යවරයා එවැනි අයගේ දේශනා දක්ෂ ලෙස සීමා කරමින් කාලය සහ සංවාදයේ කළමනාකරණය කළා. එවන් කරච්චාකාර දෝෂාවන් මැදයි දීපිකා මුල්වරට අත ඉස්සුවේ. මේ නවකතාවේ එන මේ චරිත විශේෂයෙන් ආදිත්‍ය බස්නායක, දීපිකා, ඒ වගේම ආදිත්‍ය බස්නායකගේ දියණිය ගිම්මානි කියන මේ චරිත තවත් තිබෙනවා. ඒ පාසලේ ගුරුවරියක් සහ ගුරුවරිය සම්බන්ධ වෙනවා මේකට අතරමැදදී ඒ ඔවුන් ඒ ගුරුවරිය අවිවාහක ගුරුවරියක්, සෞන්දර්ය ගුරුවරියක් ඇය
රාත්‍රී කාලයේදී වෙල්ලායක් මැද්දේ පිරිමින් දෙදෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටිනවා. ඉතින් මේවා ඉතාම සාමාන්‍ය දේවල් හැටියට මේවා අලුත් සමාජයේ බොහොම ප්‍රබුද්ධ මේවා ප්‍රශ්නගත දේවල් නොවේ. ඒවා එසේ ප්‍රශ්න කර යුතු නැහැ කියන අදහස තමයි මේ නවකතාව තුළ ගම්වෙන්නේ. මේ නවකතාවේ වීරත්වයට ගොඩනගන්නේ එවැනි චරිත. ආදිත්‍ය බස්නායක තමන්ගේ දියණියගේ පාසල් දියණියගේ මිතුරිය වන දීපිකා සමග සම්බන්ධයක් ආරම්භ කරගන්නවා. ඉතින් විශේෂයෙන් මේ කතාව පුරාම දිවෙන දෙයක් තමයි ආදරය ප්‍රේමය නොවේ. ආදරය ප්‍රේමය වෙනුවට ලිංගිකත්වය කියන එක තමයි මේ නවකතාවේ ඉස්මතු කරන්නේ. පාසල් ශික්ෂාවන් තුලිනුත් ඉස්මතු කරන්නේ ඒක. ඒ පාසල් ශික්ෂාවන්ගේ හැඟීම් ඒවා ඔහේ නිදහසේ ඒ ක්‍රියාත්මක විය යුතුයි කියන අදහස ව්‍යංගයෙන් හෝ හැමතැනම මේ කතාව තුළ ඉස්මතු කරනවා. ඉතින් මෙන්න මේක තමයි මම කියන්නේ මට දැනෙන්නේ ඒතරම් හොඳ කාරණාවක් නොවන. ඒ වගේම ආගමික මතවාදයන් සංස්කෘතික දේවල් මේ සියල්ල සමාජයට ලක් කරනවා උපහාසයට ලක් කරන කාරණා විදිහට මේ නවකතාව තුළ දකින්නට පුළුවන්. විශේෂයෙන් පාසලේ සිටින විනයබාර ගුරුතුමනි ඒ ඉම්මානී කියන පාසල් ශික්ෂාවකගේ යම් ලියවිල්ලක් ඇයට හමු වෙලා ඒ සම්බන්ධව කරන ප්‍රශ්න කිරීම සහ ඒ සම්බන්ධයෙන් පාසලෙන් ඉවත් කිරීම ඉතාම අසාධාරණ කටයුත්තක් හැටියට මේ දකිනවා. මමත් එහි සාධාරණත්වයක් දකින්නේ නැහැ. මම කියන්නේ ඒ සාධාරණයි ඒසේ කළ යුතුයි. නමුත් ඒ චරිත තුළින් සමස්ත ගුරු පරපුරේ තිබෙන සෑම පාසලකම සිටින අද අපි දන්නවා ලංකාවේ සියලුම පාසල්වල විනය භාරව ගුරුවරයෙක් හෝ ගුරුවරයෙක් සිටිනවා. එතකොට මේ පහර එල්ල කරන්නේ ඒ සියලුම ගුරු බව. සාමාන්‍යයෙන් නවකතාවක් තුළ කලා කෘතියක් තුළ යම් චරිතයක් යොදාගන්නේ ඒ චරිතයට පමණක් සීමා වුණු දෙයක් කතා කරනට නෙවෙයි. සමාජයේ සිටිනා වූ විශාල සමාජ පරාසයක් සමාජ පද්ධතියක් නියෝජනය කිරීම කෙනෙක් හැටියට තමයි කලා කෘතියක චරිතයක් තෝරාගන්නේ. චරිතයක් ඉදිරිපත් කරනවා. ඒතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉදිරිපත් වුණොත් ඒ භික්ෂුන් වහන්සේගේ චරිතය සීල චරිතයක් බවට කලා කෘතියක් තුළින් ඔක්නම්ම පෙන්නනවා නම් ඒක ඉස්මතු කරමින් පෙන්නනවා නම් එහිදී අපි දකින්නේ ඒ තනි භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිබඳ කතාවක් නෙවෙයි. මුළුමහත් මහා සංඝරත්නය කෙරෙහි දක්වන්නා වූ අදහසක් තමයි ඒ කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ. මෙන්න මේක තමයි මම හිතන්නේ අපි කලාකරුවන් හැටියට ඒකකින් හැටියට නිර්මාණකරුවන් හැටියට සලකා බැලිය යුතු ඉතාමත්ම පරිස්සම් විය යුතු කාරණා. මේක විවාදාත්මකයි. බොහෝ දෙනෙක් කියන පුළුවන් මේක එහෙම කරන්න බෑ කලා නිර්මාණයකට සීමාවන් පනවන්න කිසිවෙකුට පුළුවන්කමක් නැහැ කියලා. එක්තරා අතකින් මා එය විශ්වාස කරනවා. නමුත් මේ අදහස පළ කරන්නේ මේ සීමාවන් පනවන්නට ක්‍රියාවක් නැහැ කියන අදහස පළ කරන්නේ බොහෝ දෙනෙක් දේශපාලනික කාරණාවක් ඉස්මතු කරගෙන. දේශපාලන බලධාරීන්ට යම් මේවා මැඩපත් කරන එහෙම නැත්නම් ඉඳන්න පුළුවන්කම නැහැ කියන අදහස පෙරදරි කරගෙන තමයි මේවා කියන්නේ. කලාකරුවන් හැටියට ඕන සීමාවන් පනවන්න වෙන කාටවත් බෑ. එහෙමනම් ඔවුන් තමුන්ගේ සීමාව නිර්ණය කරගatiya. මම හිතන්නේ ඒක තමයි වෙන කාටවත් මේ කලාකරුවන්ට සීමාවන් පනවන්න බෑ කියලා කියන්නේ. කලාකරුවා කියන්නේ සමාජ වගකීමක් තියෙන කෙනෙක්. ඔහු ස්වයංම තමුන්ගේ සීමාවන් හඳුනා ගන්නවා. වෙන කෙනෙක් පනවන්න දෙයක් නැහැ. ඒක නිසා අන්නේම හඳුනාගත යුතුයි කලාකරුවෙක්. මේකෙදි
එහෙම නැතුව සමුන්ගේ හිතෙන්ගේ ඔක්කේ හිතෙන්නම් වාලේ ප්‍රකාශ කිරීම සමාජයේ තරම් ගුණහපදයක් නොවන කාරණාවක් කියලා මම අවසන් වශයෙන් කියන්නේ මේ කෘතිය තුළම මේ නිදහසේ හිතන්නට නිදහස් චින්තනයක් සහිත මානව විද්‍යාව සාධාරණ මේ කණ්ඩායම ගැන බලපුවම මේ හැම කෙනෙක්ගේම ජීවිත ගත්තාම වුන් අසාර්ථකත්වයට පත් වී තිබෙනවා. එය මේ කතාව තුළම තිබෙනවා. දීපිකාගේ චරිතය ගත්තාම දීපිකාගේ මහා විශාල අසාර්ථකත්වයක් තියෙනවා. නමුත් ගිම්මානි කියන චරිතය අවුරුදු 18 දී සිය දිවි හානි කරගන්නවා. කෝච්චියට පැනලා අය සිය දිවි හානි කරගන්නවා. ඒ හේතුවක් මේ කොතනකවත් දක්වන්නේ නැහැ. ඇයගේ මව ඒ තමුන්ගේ ගෙදර සිටින රියදුරා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා. ඒ රියදුරා ගිම්මානි සමග ඒ තමයි දියණිය සමග සම්බන්ධයක් පවත්වනවා කියලා යම් නිවියක් මේක බලනවා. ඒකට ඇයගේ පියා මහාචාර්ය වස්නායක ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඇය තමුන්ගේ දියණියගේ මිතුරිය සමග අවසානයේ සම්බන්ධයක් පවත්වනවා. ඔවුන් අතර තිබෙන සියලු මහාචාර්ය වස්නායකගේ පවුල කඩාකප්පල වෙනවා. දියණිය සිටි විහානි කර ගන්නවා. මේ වගේ පරිසරයක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ අර මා මුලින් කිව්වා වගේ මනස කියන දේ තමුගේ ජීවිතය කියන දේ යම් සකස් කරගන්නට අවශ්‍ය වෙනවා. ඒ සකස් කිරීම විශේෂ අපි කරගත යුත්තේ කියන දේවල් අපිට උගන්වන්නේ අපේ සංස්කෘතියෙන්, අපේ ආගමින් දහමින්, හැදියාවෙන්. එතකොට මේවා මේ සියල්ල බැහැර කරලා කෙනෙකුට ජීවිතේ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් නැහැ. ඒතරම් දක්ෂයෙක් වුණත්, ඒතරම් අධ්‍යාපනයේ ඉහළ ගිය කෙනෙක් වුණත් කාර්යයක් නැති ජීවිතයක් කවුරුත් බලන්නේ ඒ පුද්ගලයාට සමාජයට කරදරයක් විනාශයක් තමයි කියන්නේ. මෙන්න මේ කාරණේ තමයි අපි මේ කතා බහ තුළ අද කතා කරන්නේ. මට මතක් වෙනවා මහාචාර්ය සුනන්ද මහින්දයන් මීට කලකට ඉහළදී රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වුණා. ඔහු මෙහෙවපු වැඩසටහනකදී මේ පොත් ප්‍රකාශකයේ සමග සාකච්ඡාවක් තිබුණා. එහිදී කළ කතා බහක් මට ඉදි මතක් වෙනවා. අවසාන වශයෙන් මම ඒක ඉදිරිපත් කරනවා. මහාචාර්ය සුනන්ද මහින්දයන් විමසනවා මේ පොත් ප්‍රකාශන සමාගමේ අයිතිකරුවන් විමසනවා ඔබ කොහොමද ඔබේ සමාගමේ ප්‍රකාශය කිරීම සඳහා පොත් තෝරාගන්නේ? දැන් විශාල අර්ථික ප්‍රමාණයක් සාමාන්‍ය ප්‍රකාශන ආයතනයේ ලැබෙනවා. ඒවා තෝරා බේරගෙන ඔබට සුදුසු කෘති කොහොමද තෝරලා ඔබ ප්‍රකාශයට පත් කරන්නේ කියලා අහුවම මේ ප්‍රකාශකයා කියනවා අපි මහාචාර්යවරයෙකුගේ නොවන අනිකුත් සියලුම අර්ථිකපත් අපි පර්යේෂණ මණ්ඩලයේ අනුමැතියකට යොමු කරලා ඒ පර්යේෂණ මණ්ඩලයේ අනුමැතියට යටත් තෝරා ගන්නා කෘති තමයි අපි මුද්‍රණයට බාර ගන්නේ. එතකොට මහාචාර්ය සුනන්ද මහින්දයන් අහනවා ඇයි මහාචාර්යවරයෙකුගේ කෘති ඔබ පර්යේෂණ මණ්ඩලයකට යොමු කරන්නේ නැත්තේ? මහාචාර්යවරුන්ට මත දෙන්නට බැයිද කියලා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන අපේ ප්‍රකාශක මහත්මයා කියනවා නෑ මේ පර්යේෂණ මණ්ඩලවල ඉන්නේ මහාචාර්යවරු. එතකොට බොහෝ විට ඔහුගේ අත්දැකීමෙන් ඔහු කියනවා බොහෝ විට එක් මහාචාර්යවරයෙකුගේ අදහසට තවත් මහාචාර්යවරයෙක් එකතු වෙන්නේ නැහැ. නැති අවස්ථා ගොඩක් තියෙනවා. ඒ නිසා අර මහාචාර්යවරයෙකුගේ පිටපතක් තවත් මහාචාර්යවරයෙකුට පරීක්ෂණය කරන්න යොමු කෙරුවොත් සමහර විට ඔහු මේ අදහස් වලට එකතු වෙන්නේ නැත්තම්
මේ කෘතිය අර මහාචාර්යවරයාට පළ කරගන්න බැරි වුණා. ඉතින් අන්න ඒ නිසා අපි මහාචාර්යවරුන්ගේ කෘති පරිශන මණ්ඩලයට යොමු කරන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී අපිට කියන්න තියෙන්නේ මහාචාර්යවරුන්ට අපේ රටේ සිටින අපේ උට ගෞරවයෙන් තියෙනවා. ඔබට තිබෙනවා විශාල සමාජ වල තියෙනවා. ඔබට විශාල බලයක් සමාජයේ ඉස්සරහට තිබෙනවා. ඔබට වරප්‍රසාදයක් තිබෙනවා සමාජයේ ඉස්සරහා. ඔබට පිළිගැනීමක් තිබෙනවා. අනිත් සියලුම ලේඛකින්ට වඩා මහාචාර්යවරුන්ගේ ලියවිලක් පිළිගැනීමට ලක් වෙනවා. පුවත්පතකට දුන්නොත් ඒක පළ වෙනවා. අපි ලියවිලක් දුන්නොත් පළ වෙන්නේ නැහැ නේ. ඒක කවුරුද දන්නේ? ඒක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් ඉන්නකොම මේ රටේ හැටි ඒක එසේ විය යුතුයි. ඉතින් එසේ වෙද්දී ඔබට තියෙනවා සමාජයක් තියෙනවා. ඔබේ දේශපාලන මතවාදයේ ඔබේ වෙනත් සමාජ චින්තනයක් කුමක් වුවත් ඔබට අපේ රට මේ රට මොන වගේ රටක්ද කියන දේ ගැන දෙවරක් තුන්වරක් ඉඳලා දරු පරපුර පිළිබඳව දෙවරක් තුන්වරක් ඉඳලා කටයුතු කරන්නට ඔබට වගකීම තිබෙනවා කියන දේ මතක් කරගන්න අපි අද දවසේ මේ කතාව අවසන් කරනවා.